හරි. එතකොට අපි අර පාඩම බලමු 7 වෙනි පාඩම. අපිට තියෙන විජ්ජීය භාග. හරි. විජ්ජීය භාග කියන පාඩමේ මම සාරාංශ කතන්දරේ කියන්නම්. ඔයාලට වැඩේ අල්ල ගන්න බොහොම ලේසියෙන්. හරි. විජ්ජීය භාග. මේ පාඩමේ අපිට දැනගන්න ඕනේ කතන්දර. මේ පාඩමේ ගණන් හදන්න අපි තේරුම් ගන්න ඕනේ කතන්දර ටික තියෙන්නේ මෙච්චරයි. හරි. අපේ 7 වෙනි පාඩම. විජ්ජීය භාග. හරි. විජ්ජීය භාග කියන පාඩමේදී ඔයාලා මුලින්ම දැනන් ඉන්න ඕන අර කලින් පාඩමේදී අපි කරේ ත්‍රිපදයක් දුන්නොත් හරි සාධක කඩා ගන්න දැනගෙන ඉන්න ඕනේ. සාධක වෙන් කිරීම. ඊළඟ දේ තමයි හරි විජ්ජීය භාග එකතු කරනවා වගේ මාතෘකාවකදී හරය පොදු හරයක් යටතට අපි ගන්නවා. අර සාමාන්‍ය ක්‍රියාවලියම තමයි. හරි. හරය පොදු කරගන්න ඕනේ. හරය පොදු කරලා ලවයට තමයි අපි සුළු කිරීම ටික කරන්නේ. හරය පොදු කරගන්න නම් සමහර අපිට දෙන විජ්ජීය පදවල හරය ත්‍රිපද වෙන්න පුළුවන්. එහෙනම් අපි දැනන් ඉන්න ඕනේ සාධක කඩන්න. මොකද සාධක කඩන්න නැතුව අපිට පොදු පද ඉන්නවද කියලා අඳුර ගන්න අමාරුයි. හරි. ඒක නිසා සාධක වෙන කිරීම වැදගත්. හරය පොදු කරගන්න එක වැදගත්. ඊට අමතරව එකතු කරද්දි අඩු කරද්දිත් ওই දෙකේදී ඊළඟට විජ්ජීය භාග ಗುಣ කරනකොට සහ බෙදනකොට තියෙන කතන්දරේ තමයි ಗುಣ කිරීමේදී අපි කරන්නේ හරයේ පද හරේනොත් ලවයේ පද ලවේනොත් ಗುಣ කරනවා. ಗುಣ කරන්න ලොකු සංඛ්‍යා ලොකු ප්‍රකාශන ඉන්නවා නම් අපි මුලින්ම සරල කරගෙන ඉන්නවා විජ්ජීය පද හරි බෙදාගෙන ඉන්න. විජ්ජීය පද එක වගේ කට්ටිය ඉවත් කරනවා. මේ වගේ වැඩ කරලා ප්‍රකාශනයේ සරල කරලා ඊට පස්සේ ಗುಣ කරා නම් හරි. ඊට අමතරව බෙදනවා කියන්නේ හරි විජ්ජීය පදයක් බෙදනවා කියන එකේ තේරුම බෙදනවා කියන්නේ පරස්පරයෙන් ಗುಣ කරනවා කියන එකමනේ. එක යට අගයෙන් ಗುಣ කරා නම් හරි. දැන් හිතන්නකො මොකක් හරි විජ්ජීය පදයක් බෙදන්නයි කියනවා 2x ධන 5 බෙදීම x ධන 3. එහෙනම් මේකම අපිට ලියන්න පුළුවන් අදාළ විජ්ජීය පදය ಗುಣ කිරීමක් කරලා හරය උඩින් ලියනවා ලවය යටින් ලියනවා. ඒ කියන්නේ උඩ යට මාරු කරනවා අපි. x ධන 3 උඩින් ලියනවා හරි 2x ධන 5 යටින් ලියනවා. ඔන්න ඔය කියන කරුණු ටික තමයි මේ පාඩමේදී අපි සාකච්ඡා කරන්න යන්නේ. මේකෙදි බලන්න තියෙන ඇත්තට. හරි. අපි ගණන් සෙට් එකකින් ඒක ඉවර කරමු. මොකද විජ්ජීය භාග කියන පාඩමේ සිද්ධාන්තය ඔච්චරයි. හරි. මට කියන්න තියෙන්නේ ඔච්චරයි. එහෙනම් අපි ගණන් සෙට් එකක් බලමු එකතු කිරීමට, අඩු කිරීමට, ಗುಣ කිරීමට, බෙදීමට. හරි. එතකොට ඒ කියන කරුණු හතරෙදී හරය පොදු කරන එකයි සාධක ටික කඩා ගන්න එකයි තමයි අපිට ඕන වෙන්නේ ගාන හරියට හදා ගන්න. හරිද? ඕක තමයි සිද්ධාන්තය. එහෙනම් අපි ඒ පාඩමට අදාළ ගණන් කීපයක් බලමු. එහෙනම් මම දැන් එකතු කිරීම ගානක් බලමු. හරි. ඔන්න අපේ එකතු කිරීම ගාන. හරි. ඒ බෙදන්න කියනවා 5. ඒව බෙදන්න කියනවා 5. ඒකට එකතු කරන්නයි කියනවා 2a බෙදීම 5ක්. හරය එකමයි 5යි a ධන 2a 3a කියලා ලියන්න පුළුවන්. හරි. තව ගානක් ගමු. මේ જાතිය එක. හරි. 1 යට හරි. 1 යට x ගේ වර්ගය ඍණ 9x ධන 20 ඍණ 1 යට x ගේ වර්ගය ඍණ 11x ධන 30. දැන් මොකද කරන්න ඕනේ? මේක අපි සාධක කඩනවා. x ගේ වර්ගය ඍණ 9x ධන 20 කියන කෙනා මේ මැද පදේ අපි දෙකට කඩනවා. එකතු කරොත් එයා එන්න ඕනේ මැද පදේම ಗುಣ කරොත් ලකුණත් එක්ක ಗುಣ කරොත් අවසාන පදේ x පද නැති පදේ එන්න ඕනේ. නියත පදේ එන්න. එහෙනම් මේක අපිට කඩන්න පුළුවන් x ගේ වර්ග ඍණ 4x ඍණ 5x ධන 20යි කියලා. හරි. මම 9 කරුවා 4යි 5යි විදියට. එහෙනම් මම x එකක් එළියට ගන්නවා x ඍණ 4
ඍණ 5ක් එළියට ගන්නවා. ඒත් x ඍණ 4 මේක ලියන්න පුළුවන් x ඍණ 4 වාරයක් x ඍණ 5 කියලා. දැන් එනම් මෙයාගේ සාධක ටික දැන් හරි. ඒ විදිහටම අපි මෙයාගේ සාධකත් ටිකත් කඩමු. මෙන්න තියෙනවා x ගේ වර්ගය 11x ධන 30. එයාව අපිට කඩා ගන්න පුළුවන් x ගේ වර්ගය ඍණ 6x ඍණ 5x ධන 30 කියලා. එහෙනම් x එකක් එළියට ගත්තොත් x ඍණ 6යි ඍණ 5ක් එළියට ගත්තොත් ඒත් x ඍණ 6යි. එහෙනම් x ඍණ 6 නැවත මෙතනින් එළියට ගන්න පුළුවන් x ඍණ 5ක් කියලා මෙතනින් එනවා. ඒතකොට මේ සාධක දෙක තමයි මේ කොටස් දෙකට අපි ආදේශ කරගන්න ඕනේ. හරි? එතකොට ආදේශයක් අපි දාලා බලමු. ඊට පස්සේ බලනවා එක වගේ පද එතනින් හම්බ වෙනවද කියලා. හරි? එක වගේ පද. එක වගේ පද. එතකොට බීජීය පදවල අපි පොදු කෙනාව ගද්දී අපි හැම වෙලාවෙම බලන්න ඕනේ දෙන්නම එක සමානද එහෙම නැත්නම් කවුද ගන්න? එක සමානයි නම් ඒ සමාන කෙනාව ගත්තා නම් හරි එක්කෙනෙක්. ලොකු කෙනෙක් ඉන්නවා නම් අනිත් එක්කනට වැඩිය ගන්න ඕනේ ඒ ලොකු පදේ තමයි ගන්න ඕනේ. එතකොට දැන් මෙතන නම් ආල් දෙක තීරයෙන් ගන්න හදද්දී හරි x ඍණ 6යි x ඍණ 5යි. එතකොට මෙතන හරි එහෙනම් අපි ලියනවා එක යට x ඍණ 4යි x ඍණ 5යි. ඒ කියන්නේ මෙයා. ඊළඟට ඍණ 1 යට x ඍණ 6යි x ඍණ 5යි. එහෙනම් මෙතනින් අපිට x ඍණ 5ම දැන් ඔන්න ගන්න පුළුවන් මොකද දෙන්නම එක වගේ. ඊළඟට දැන් අපි මේ හදන්න යන්නේ පොදු කෙනෙක් නෙමේ දෙන්නටම. එහෙනම් අපිට x ඍණ 4ක් මෙතෙන්ට ගන්න වෙනවා. x ඍණ 6ක් මෙතෙන්ට ගන්න. අය දෙන්නටම පොදු කෙනෙක් නේ අපි හදාගන්න ඕනේ. මොකද x ඍණ 4 මෙතන හිටියට x ඍණ 6 නැහැ. x ඍණ 6 හිටියට x ඍණ 4 නැහැ. එහෙනම් අපි මේ දෙන්නම ගත්තොත් ඔන්න දැන් අපිට ලැබිලා තියෙනවා දෙන්නටම පොදු කෙනෙක්. හරි? එහෙනම් මෙතන බලන්න මේ සෙට් එකේ 3ක් ඉන්නවා මෙතන ඉන්නේ 2යි. මෙතන අඩු කෙනා කවුද x ඍණ 6. එහෙනම් අපි මේ උඩ ඉන්න ළවයේ ඉන්න පද එකෙන් අර අඩු x ඍණ 6 උඩට ගුණ කරනවා. මොකද අපි හරයක් ගුණ කරලානේ තියෙන්නේ. එහෙනම් ළවයක් ගුණ කරනවා. මෙතන ඉන්නවා ඍණ 1 මෙතන ඉන්නවා x ඍණ 6 x ඍණ 5 x ඍණ 4 අඩුයි. එහෙනම් අපි x ඍණ 4 ෙනු ඒ කොටසක් ගුණ කරලා දානවා. දැන් අපිට පුළුවන් මෙයාව පොදු කරගන්න. මේ x ඍණ 6යි ඍණ 1 වරක් x ඍණ x ඍණ 6 ඍණ x ධන 4 හරි කියලා එනවා. ඊට එනවා අපේ ඔය සාධක පද තුනම එනවා. හරි? එතකොට මෙතන x අකුරට x අකුර කැපිලා ගිහිල්ලා ළවයේ අපිට එනවා ඍණ 2යි කියලා. හරි? ඍණ 2 යටට එනවා හරියට x ඍණ 5 x ඍණ 4 ඊළඟට x ඍණ 6. ඔය විදිහට අපිට මේ කතාව අවසන් කරගන්න පුළුවන්. හරි? ඕක තමයි එකතු කිරීම සම්බන්ධව එතන තියෙන සිද්ධිය. ඊට පස්සේ අපි ಗುಣ කිරීමේ ගානක් බැලුවොත් උදාහරණයක් මෙන්න මේ ගාන බලන්න. ඒකේ වර්ග ඍණ 9 හරි ඒක ಗುಣ කිරීම සම්බන්ධ ගාන. හරි. එතකොට මේ ගාන පැහැදිලි ඇති. අපි ಗುಣ කිරීම ගානක් චෙක් කරලා බලමු. මෙතන ಗುಣ කිරීම. ඒකේ වර්ග ඍණ 9 බෙදන්නේ කියනවා 5යි a ගෙන් ಗುಣ කරන්න කියනවා 2යි a ඍණ 4ෙන් බෙදන්න කියනවා a ගේ වර්ගය ධන a ඍණ 6. එහෙනම් මෙන්න මේ කොටස මෙන්න මෙහෙම තිබුණොත් ඕකේ තේරුම වර්ග දෙකක අන්තරයක් නේ කියන්නේ. දැන් x ගේ වර්ග ඍණ 4 කියලා තිබ්බොත් ඒක අපිට ලියන්න පුළුවන් x ගේ වර්ග ඍණ 2 වර්ගය. මේක ලියන්න පුළුවන් එක පදයක් අපි ලියනවා x ඍණ 2යි කියලා. ඒ කියන්නේ වර්ග ලකුණු ටික අයින් කරලා අනිත් එක කෙලින්ම ලියනවා මැද ලකුණ මාරු කරලා. මෙතන ඍණ 2 නම් මෙතන ධන 2. හරි? ඔන්න ඕම ලියන්න පුළුවන් මේ වගේ එකක්. එහෙනම් මෙතනින් a ගේ වර්ග ඍණ 9නේ. එහෙනම් එයාව අපි ලියන්න පුළුවන් a ගේ වර්ග ඍණ 3 වර්ගය කියලා. මෙතනින් අපිට දෙකක් එළියට ගන්න. එතකොට අපිට එනවා a ඍණ 2යි කියලා. හරි? අපේ හරයේ එනවා 5යි a මේ කොටස මේක ත්‍රිපද කොටසක්. අපි දැන් දැනටම මේ සාකච්ඡා කරලා තියෙන ත්‍රිපද කොටසනේ කොහොමද සාධක වෙන් වෙන්නේ කියලා. එහෙනම් මැද පදය දෙකට කඩනවා. එකතු කරොත් මැද පදේ එන්නත් ඕනේ ලකුණත් එක්ක, ಗುಣ කරොත් ලකුණත් එක්ක අවසාන පදේ එන්නත් ඕනේ. එතකොට
ධන 3යි ඍණ 2යි තමයි මෙතෙන්ට ගැලපෙන්නේ. නා පැත්තකිල්ලියමු ඒගේ වර්ග ධන 6 ඍණ 6 ධන a ඍණ 6 කියන එක හැදෙනවා. ඒගේ වර්ග ධන 3යි a ඍණ 2යි a ඍණ 6 කියන එක. එහෙනම් ඒ අකුරක් එළියට ගත්තොත් ඒ ධන 3යි ඍණ 2ක් ගත්තොත් එළියට එතරිනුත් අපිට ලැබෙනවා ඒ ධන 3යි කියලා. එහෙනම් ලියන්න පුළුවන්. ඒ ධන 3ක් එළියට ගන්නවා. ඒ ඍණ 2ක් මෙතනින් එළියට ගන්නවා. හරි? ඔය විදිහට එනවා. එහෙනම් ඒ සාධකය අපි මෙතෙන්ට ආදේශ කරනවා. හරි? ඒ ධන 3 ඒ ඍණ 2 ඔන්න ඔය විදිහට අපිට මේ ප්‍රකාශනය ලියන්න පුළුවන්. හරි? එහෙනම් දැන් මොකද්ද වෙන්නේ? මෙන්න බලන්න මේ ඒ ඍණ 2යි මේ ඒ ඍණ 2යි කැපිලත් යනවා. හරි? කැපිලත් යනවා. එතකොට හරි? කැපිලා යනවා මේ ඒ ඍණ 2ට ඒ ඍණ 2 කැපිලා යනවා. මෙතනින් අපිට එනවා අර වර්ග දෙකක අන්තරයේ සාධක. එකක් එනවා ඒ ඍණ 3 අනිත් එක එනවා ඒ ධන 3 ඊට අමතරව තව දෙකකිනුත් ගුණ වෙලා ඉන්නවා. යටට ඇවිල්ලා තියෙනවා 5යි ඒ ධන 3. ඒතර මේ ඒ ධන 3යි මේ ඒ ධන 3යි ආය අපිට බෙදන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙතනින් එනවා 2යි ඒ ඍණ 3 බෙදීම 5යි ඒ කියලා උත්තරේ. හරි? ඕක තමයි අපේ උත්තරේ. එහෙනම් මොනවද අපි කරේ? අපි කරේ සාධක කඩාගන්නේ. හරි? ඒක තමයි වැදගත්ම දේ. ඊළඟට හරේ පදයි ලවේ පදයි බෙදෙන කට්ටිය බෙදලා සුළු කරමු. එහෙනම් බෙදීම ගානක් ගමු අපි. බෙදීම ගානක් කියන්නේ ඕකමයි විශේෂත්වය. මොකද අපි කරන්නේ? හරය ලවේ ලියනවා ලවය හරේ ලියනවා. මොකද බෙදනවා කියන්නේ පරස්පරයෙන් ගුණ කරනවා කියන එක. එහෙනම් මෙන්න මේ ගාන බලමු. එතකොට මේ පාඩම අපිට අවසන් කරන්න පුළුවන්. හරි? සිද්ධිය මේ පාඩම අපිට අවසන් කරගන්න පුළුවන්. අපි බෙදීමේ ගානක් බලමු. ඔකට ඔයාලට තියරිය තේරෙනවා. දැන් මෙන්න තියෙනවා ගාන 3x. හරි? 3x හරි මෙන්න තියෙනවා ගාන 3x බෙදීම x ගේ වර්ග ධන 2x මෙයාව අපි බෙදනවා. හරි? බෙදනවා 5x x ගේ වර්ගය ඍණ 4. එහෙනම් අපිට ලියන්න පුළුවන් මේ බෙදීම ಗುಣ කිරීමක් කරලා මොනවා කරලාද? හරය ලවය මාරු කරලා. එහෙනම් අපි ලියනවා 3x. හරි? 3x x ගේ වර්ගය ධන 2x ಗುಣ කරනවා හරය ලවේ ලියනවා. හරි? ලවය හරයෙන් ලියනවා. හරි? දැන් මේ x ගේ වර්ග ඍණ 4 කියන්නේ කවුද? අපි කලින් කළා වගේම වර්ග දෙකක අන්තරය. මේ x ගේ වර්ග ධන 2යි x තාත් කවුරු පොදුයිද? x අකුරක් පොදුයි. එහෙනම් අපි පොදු සාධකත් එළියට ගමු. මෙන්න x අකුරක් එළියට ගත්තා. x ධන 2 ಗುಣ වෙනවා x ගේ ඍණ 2 මෙතන එනවා. x ගේ ධන 2 මෙතන එනවා. ඇයි 4 කියන්නේ 2 වර්ගය. එහෙනම් ඒ විදිහට සාධක කඩා ගන්න පුළුවන්. මෙතනින් අපිට එනවා 5x. එහෙනම් මේ x අකුරට මේ x අකුර කපලා යනවා. මෙතනින් x ධන 2කුයි මෙතනින් x ධන 2කුයි ඉතුරු වුණාම කැපුණාම 3 වාරයක් x වෙන 2 බෙදීම. හරි? මේ x අකුර දෙක කැපුණානේ. මෙතනක් කැපුණානේ. 5x කියලා අපිට උත්තරේ එනවා. 3 වාරයක් x වෙන 2 බෙදීම 5යි x කියලා අපිට ලියලා නතර කරන්න පුළුවන්. ඕම ඔය කියන ක්‍රමයට තමයි හරි බීජීය භාග අපි බෙදන්නේ. හරි? බෙදීමක් කියන්නේ ගුණ කිරීමක්මයි. උඩයට මාරු කරලා ගුණ කිරීම ලකුණ දාගන්න පුළුවන්. හරි? උඩයට මාරු කරලා ගුණ කිරීම ලකුණ දාගන්න පුළුවන් බෙදීමක් වෙනකොට. එහෙනම් අපේ 7 වෙනි පාඩමේ සාරාංශකරණය ඔච්චරයි. ඔයාලා තේරුම් ගන්න ඕනේ මේ පාඩමේ ඔය කියන මූලික කතන්දර ටික හරියට බැලන්ස් කරලා ගානට ඇප්ලයි කරගන්න. හරි? හරියට ඇප්ලයි කරගන්න. එහෙනම් අපි 8 වෙනි පාඩම ඊළඟ වීඩියෝ එකකින් බලමු.